මාතා විදේශ ආයතනය තමයි මට වාසනාව ගෙනාවේ. ඒකයි මම දෙවෙනි පාරටත් මාතා ආයතනය තෝරගත්තේ. මම අනිත් අයටත් කියන්නේ රට යනවා නම් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මම කියන්නේ තමන්ගේ වාසනාව ගෙන්නේ මාතා ආයතනය. මාතා විදේශරකයා ආයතනයේ විශ්වාස කළා මාතා විදේශරකයා ආයතනයේ විදේශගත වෙන්න පැමිණි කාන්තාවක් අපට මුණ ගැහුණා. ආයිබෝන්. ආයිබෝන්. නම මොකද්ද? මම චන්දනා. හරි. ගෙවල් කොහෙද? මම නුවර. ගෙදර කවුද ඉන්නේ? ගෙදර ඉන්නේ මගේ මහත්තයා. මහත්තයාගේ අම්මයි අප්පච්චි ඉන්නවා ගෙදර. මීට කලින් රට ගිහිලා තියෙනවද? ඔව් මම රට ගිහින් තියෙනවා. කොහෙද? සිංගප්පූරු වලට ගියේ. ඒ ගියෙත් මම මාතා ආයතනයෙන්මයි. 2022 මම එන්නේ මාතා ආයතනයේට. මම ගොඩක් බයෙන් ආවේදා. ඒ වුණාට මෙතන හිටපු කාර්ය මණ්ඩලයේ පිළිගැනීම ඇසෙලා මම හොඳට පිළි අරගෙන අධ්‍යක්ෂතුමා ඒ ඔක්කොම මාව දැනුවත් කරලා මම සිංගප්පූරු වලට ගියා 2023. ඇයි බයෙන් ආවේ? මම ඊට කලින් ඒජන්සි එකට ගියා. ඊට පස්සේ එතන ඉඳලා මට ප්‍රශ්න කරද්දි ඇත්තට මම බය වුණා. එතන ඉඳලා ඊට පස්සේ මම ඇඩ් එකක් දැක්කා ටීවී එකේ මාතා ආයතනය ගැන. ඊට පස්සේ මම මාතා ආයතනයට ආවා. හරි. ආවට පස්සේ ඒ බය නැති වෙලා ගියානේ. ඔව්. ඊට පස්සේ දැන් ඒ විශ්වාසය රැඳුණානේ. ඔව්. ඒතකොට දැන් ඔය කියපු විදියටම දේවල් සිද්ධ වුණා සිංගප්පූරුවට ගියාට පස්සේ. ඔව්. සිංගප්පූරුවට ගියාට පස්සේ මට එන හැම ප්‍රශ්නකදීම මට ගෙදරට කියන්න කලින් මම මාතා ආයතනය දැනුවත් කරේ. එතන ඉඳලා නිලු කමිස් තමා මාව ගොඩාක් ධෛර්යමත් කරා. එයා නිතරම මගෙත් එක්ක හිටියා. ඒකෙන් හින්දම තමයි දෙවෙනි පාරටත් මම මෙතෙන්ටම ආවේ. දැන් කොහෙද යන්නේ? සයිප්‍රස්. මගේ ඩ්‍රීම් කන්ට්‍රි එකක් සයිප්‍රස්. එතකොට හොඳ සැලරි එකක් මට හම්බ වෙනවා. කොච්චරද? යුරෝ 650ක සැලරි එකක් තමයි. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ගත්තොත් ලක්ෂ 2.5කට කිට්ටු වෙනවා. ඔව් 2.5කට කිට්ටු වෙන්න හම්බ වෙනවා. තමන්ට සිහින රටක් තියෙනවනේ. සමහර වෙලාවට යුරෝප් රටවල් වලට යන ගොඩක් අය කැමතියි. ඒකේ එක ඩ්‍රීම් එකක් තමයි ඇචීව් කරගෙන තියෙන්නේ සයිප්‍රස්. කොච්චර විතර කාලෙකින් මේක කරලා දුන්නද ඒ කට්ටිය? මට මාස 3ක කාලෙකදී වගේ මේක හදලා දුන්නා යන්න. හරි. දැන් වෙන රටකට යනකොට වෙන අලුත් තැනක එතකොට දැන් මේ ගැන දැනගන්න ඕන, පුහුණු වෙන්න ඕන, භාෂාව ගැන දැනගන්න ඕන. ඒතකොට ඒ කොහෙද කියලා අපි විස්තර දැනගන්න මේ දේවල් සම්බන්ධ කොහොමද මාතා වග කියන්නේ? මාතා ආයතනෙන් අපිව දැනුවත් කරනවා. රට ගැන දැනුවත් කරනවා. ඊට පස්සේ ඒ භාෂාව කොහොමද හැසිරෙන්නේ? එතකොට ඒ කල්චර් එක කොහොමද? ඒ ඔක්කොම අපිව දැනුවත් කරනවා මේ මිස්ලා අපිව. හරි. දැන් ඉක්මනින්ම යන්න බලාගෙන ඉන්නේ. ඔව් ඉක්මනින්ම යන්න බලාගෙන ඉන්නේ. හරි. අනිත් අය දැන් රටේ ගොඩක් අය සමහර වෙලාවට ඔය කෝඩිනේටර්ස්ලා කියයි නියෝජිතයෝ කියයි කට්ටියට අහු වෙනවා. මාත් එකට කෙලිම ඩිරෙක්ට් නෙන්න තියෙන්නේ. ඒ ජෙනුවින් විදියට යාළුවගේ සේවාව ඉටු කරනවා. ඒතකොට මේ රටේ ඉන්න අයට එහෙම කාටවත් අහු නොවි විශ්වාසයෙන් රට යන්න ඉන්න නම් මාතා විදේශරකයා ආයතනය ඔයා වගේ තෝරගන්න කියලා කියන්න පුළුවන් මේ වෙලාවේ. මාතා විදේශ ආයතනය තමයි මට වාසනාව ගෙනාවේ. මොකද මම තෝරගත්තේ හරිම දේ කියලා මම දැන් දන්නවා. ඒකයි මම දෙවෙනි පාරටත් මාතා ආයතනය තෝරගත්තේ. මම අනිත් අයටත් කියන්නේ රට යනවා නම් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මම කියන්නේ තමන්ගේ වාසනාව ගෙන්නේ මාතා ආයතනය. මම එක වගකීමෙන් කියනවා. මොකද මට ආරක්ෂාව මම යනකම් මෙහෙ යනකම් එහෙට ගිහිල්ලත් මං ගැන හොයලා බැලුවා. මගේ පවුල හා සමාන පවුල කෙනෙක් හා සමාන මාතා ආයතනය මං ගැන හොයලා බැලුවා. ඒක මට විශේෂයෙන් කියන්න ඕන. අධ්‍යක්ෂකතුමා කාර්ය මණ්ඩලයේ හොඳට අපි ගැන හොයලා බැලුවා. ඒක මට කියන්න ඕන මේ වෙලාවේ. ඔබේ ලැබීම තියෙන්නේ මාතා විදේශරකයා ආයතනයේ. ඔබේ වාසනාව ගේන්නේ මාතා විදේශරකයා ආයතනයේ. ඒ නිසා ඔබට පුළුවන් ඔබේ ජීවිතය වෙනස් කරන්න, ඔබේ ෆැමිලි එකේ ජීවිතය වෙනස් කරන්න, සාර්ථක කරගන්න මාතා විදේශරකයා ආයතනයේ රට යන්න. මාතා විදේශරකයා ආයතනයේ කුරුණෑගල රකින්නවා ඔබව මවක් වගේ විශ්වාසයෙන් රට යන්න හොඳම තැන.